साधुकारे नमस्कारे कियो बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादियामि अतिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि कामेरे मज्जपमा दट्टाना वीरमणि सिक्खापदं समादियामि समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् शृण्वन्तु सद्गुणोक्तम् धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स जय ඔබ සියලුම දෙනා සූදානම් බුදුපියාණන් වහන්සේ විසින් ඉස්මතු කොට වදාළ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මයේ විදක් ශ්‍රවණය කරන්න. ඉතින් ඒක නිසා පුණ්‍යතිනි මිනිසෙක් ඇටියට ඔබ එදිනෙදා ජීවත් වෙනකොට ජීවිතේ පවත්වාගෙන යනකොට මේ බාහිර ලෝකේ තියෙන දේවල් ගෝචර කරගන්නට අරමුණු කරගන්නට ඇසිරෙන්නට උපකාර වෙන ආකාරයට ඔබ සියලු දෙනා ගාවම දොරවල් හයක් උපසින්ම ලැබිලා මේ දොරවල් හය මාගදී භාෂාවෙන් කිව්වා ద్వාර හයක් සිංහල භාෂාවෙන් කියනවා දොරවල් හයක් මේවා එකින් එක නම් වශයෙන්ම ගාන්තුව චක්කු සෝත ගාන ජීවා කාය මනෝ ඇටියට විග්‍රහ කරනවා. සිංහල භාෂාවෙන් අපි කියනවා ඇහැ දුර, කන දුර, නාසය දුර, දිව දුර, කය දුර, මන දුර. මේ දුරවල් හයම දවසක් තුල ජීවත් වෙනකොට
යම් මොහොතක් යම් වෙලාවක් යම් අවස්ථාවක් තියෙනවා මේ දුර්වල කයම සම්පූර්ණයෙන්ම වහලා තියෙනවා. අපි මිනිසෙක් ඇටියට තද නින්දට ගියාම ඔය ඇහැ දොර කන දොර නාසය දොර දිව දොර කය දොර මන දොර කියන දුර්වල කයම తాවකාලිකව වැහෙනවා. හැබැයි අඩනින්දේ අවදියෙන් ඉන්න හැම අවස්ථාවකම ඔය ඇහැ දොර කන දොර නාසය දොර දිව දොර කය දොර මන දොර කියන දුර්වල කයම හෝ එකක් දෙකක් හෝ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඔය ඇහැ දොර ක්‍රියාත්මක වෙනකොට රූපාරම්මන අරමුණු වෙනවා. කන දොර ක්‍රියාත්මක වෙනකොට ශබ්දාරම්මන අරමුණු වෙනවා. නාසය දොර ක්‍රියාත්මක වෙනකොට ගන්ධාරම්මන අරමුණු වෙනවා. දිව දොර ක්‍රියාත්මක වෙනකොට රස ආරම්මන අරමුණු වෙනවා. කය දොර ක්‍රියාත්මක වෙනකොට පහස ආරම්මන අරමුණු වෙනවා. මන දොර ක්‍රියාත්මක වෙනකොට මතක සටහන් බලාපොරොත්තු දීන කල්පනාවන් මේ වගේ ධම්මාරම්මන අරමුණු. මේ රූපාරම්මන සද්ධාරම්මන ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන ධම්මාරම්මන කියන ආරම්මන මගපල ලැබූ බුද්ධ ශ්‍රාවකයෙකුට මගපල නොලැබූ අසුතවත් පුතඥ බුද්ධලේකුට එක හා සමානවම අරමුණු. ඒක නිසා මේක බුදු කෙනෙකුට උනත් අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ උනත් ඇහැ පාවිච්චි කළා එහෙන් ඔබ බැලුවා. කන පාවිච්චි කළා කනට ශබ්ද ඇහුණා. නාසය පාවිච්චි කළා නාසයට ගඳ සුවඳ දැනුණා. දිව පාවිච්චි කළා දිවට රස දැනුණා. කය පාවිච්චි කළා කයට පහස දැනුණා. මනස පාවිච්චි කළා මනසින් යම් දේවල් මෙනෙහි කළා. එතකොට ලෞතර බුද්ධත්වයට පත් වුණු බුදු පියාණන් වහන්සේට මගපල ලැබූ සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහතුන් වහන්සේට ඒ වගේම අසුතවත් පුතඥාන පුද්ගලයෙකුට ඉපදුණු මොහොතේ පටන්ම මරණය දක්වාම ජීවත් වෙනකොට ඔය ඇහැ කන නාසය දිවකාය මන කියන දුර්වල හයම නිරායාසයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒක මේ බුදු කෙනෙකුට උනත් මඟපල්ලාභියෙකුට උනත් මේ ඇහැ දොර කන දොර නාසය දොර දිව දොර කය දොර මන දොර කියන දුර්වල අය අකර්මණ්‍ය වෙන්නේ නැහැ ජීවත් වෙලා ඉන්න තාක්. හැබැයි ඔය ඇහැ දොර කන දොර නාසය දොර දිව දොර කය දොර මන දොර කියන දුර්වල අයම ක්‍රියාත්මක කරනකොට ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට දුර්වල හයතම රූප ලෝක, ශබ්ද ලෝක, ගන්ධ ලෝක, රස ලෝක, පොට්ටබ්බ ලෝක, ධම්ම ලෝක අරමුණු වෙනකොට මේ ලෝකේ තියෙනවා තමන්ගේ ඇහැට අරමුණු වෙන ප්‍රිය මනාප මිහිරි මధుර රූප. ඒවට කියනවා චක්කු ලෝකේ ප්‍රිය රූපං සාතු. ඒ වගේමයි තමන්ගේ කනට අරමුණු වෙන ප්‍රිය මනාප මිහිරි මధుර ශබ්ද. ඒවා සෝත ලෝකේ ප්‍රිය රූපං සාතු. ඒ වගේමයි තමන්ගේ නාසයට අරමුණු වෙන ප්‍රිය මනාප මිහිරි මధుර ගන්ධ සුවඳ තියෙනවා. ඒවා ගාන ලෝකේ ප්‍රිය රූපං සාතු. ඒ වගේම දිවට අරමුණු වෙන ප්‍රිය මනාප මිහිරි මధుර රස තියෙනවා. ඒවා ජීවා ලෝකේ ප්‍රිය රූපං සාතු. ඒ වගේම කයට අරමුණු වෙන ප්‍රිය මනාප මිහිරි මధుර පාස. ඒවා කාය ලෝකේ ප්‍රිය රූපං සාතු. ඒ වගේම මනට අරමුණු වෙන ප්‍රිය මනාප මිහිරි මధుර මතක සටහන් බලාපොරොත්තු වීම වගේ දේවල්. ඒවා මනෝ ලෝකයේ ප්‍රිය රූපං සාතු. එතකොට මේ විදිහට ඔබ සියලු දෙනාටම යම් ආකාරයකට
මේ දහමක් නොදන්නා කෙනෙකුට උනත් දහමක් දන්නා කෙනෙකුට උනත් ඔය ඇහැ කන නාසය දිවකාය මන දොරවල් හයම පාවිච්චි කරනකොට මේ ලෝකේ රූප ලෝකේ ශබ්ද ලෝකේ ගන්ධ ලෝකේ රස ලෝකේ උත්තර ලෝකේ ධම්ම ලෝකේ ප්‍රියමනාප මිහිරි මధుර දේවල් අරමුණු මේ ප්‍රියමනාප මිහිරි මధుර දේවල් නිසා තමන් තුළ සුඛ වේදනාවක් උපදලා මේක හොඳට තේරුම් ගන්න ඕනේ ප්‍රියමනාප මිහිරි මధుර දේ නිසා සුඛ වේදනාවක් සුඛ වේදනාවක් සැප වේදනාවක් උපදලා ඒ වගේමයි ඔය ඇහැට කනට නාසයට දිවට කායට මනට දුරවල් හයතම අරමුණු වෙන රූප ලෝකේ ශබ්ද ලෝකේ ගන්ධ ලෝකේ රස ලෝකේ පොට්ටබ්බ ලෝකේ ධම්ම ලෝකේ අප්‍රිය අමිහිරි අමනාප දේවල් අරමුණු ඇටිති ඇහැට අප්‍රිය අමිහිරි අමනාප රූපේ ඒවා චක්කු ලෝකේ අප්‍රිය රූපං අසාත අනට අප්‍රිය අමිහිරි අමනාප ශබ්ද ඒවා සෝත ලෝකේ අප්‍රිය රූපං අසාත ඒ වගේම නාසයට අප්‍රිය අමිහිරි අමනාප ගන්ධ සුවඳ ඒවා ගාන ලෝකේ අප්‍රිය රූපං අසාත ඒ වගේම දිවට අප්‍රිය අමිහිරි අමනාප රස අරමුණු ඒවා ජීවා ලෝකේ අප්‍රිය රූපං අසාත ඒ වගේම කායට අප්‍රිය අමිහිරි අමනාප පහස අරමුණු ඇටියෙති ඒවා කාය ලෝකේ අප්‍රිය රූපං අසාත ඒ වගේම මනට ධම්ම ඇටියෙති මතක සටහන් ඇටියෙති ඊන ඇටියෙති බලාපොරොත්තු ඇටියෙති අප්‍රිය අමිහිරි අමනාප දේවල් අරමුණු ඒවා මනෝ ලෝකයේ අප්‍රිය රූපං අසාත එතකොට ඔය අප්‍රිය අමිහිරි අමනාප දේවල් නිසා අප්‍රිය රූපං අසාත රූපං නිසා තමන් තුළ දුක් වේදනාවක් උපදලා දුක් වේදනාවක් උපදිනවා. එතකොට ප්‍රියමනාප මිහිරි මధుර දේ නිසා සුඛ වේදනාවක් සුඛ වේදනාවක් සැප වේදනාවක් උපදිනවා. අප්‍රිය අමිහිරි අමනාප දේ නිසා දුක් වේදනාවක් උපදිනවා. එතකොට මේ ප්‍රිය දේවල් නිසා උපදින සුඛ වේදනාවත් අප්‍රිය දේවල් නිසා උපදින දුක් වේදනාවත් සංසන්දනය කරනකොට මනිනකොට මන බලනකොට සසඳනකොට මේ සැප දුක අතර දෝලණය වෙනකොට තමන් තුළ අදුක්කම සුඛ වේදනාව කියන තුන්වෙනි වේදනාව උපදිනවා. එතකොට ප්‍රියමනාප මිහිරි මధుර දේ නිසා සුඛ වේදනාවක් උපදිනවා. අප්‍රියමිහිරි අමනාප දේ නිසා දුක් වේදනාවක් උපදිනවා. ප්‍රිය අතර සංසන්දනය කරන නිසා මන නිසා අදුක්කම සුඛ වේදනාවක් උපදිනවා. මේ වේදනාව සුදුවත් අරිය ශාවකයෙකුට සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් ඵලයටපත් වූ මඟඵල ලැබුණු කෙනෙකුට අසුදුවත් පුතඥ පුද්ගලයෙකුට එක හා සමානවම උපත ලබනවා. කාටත් සුඛ වේදනාව හැටියටම උපත ලබනවා. කාටත් දුක් වේදනාව හැටියටම උපත ලබනවා. කාටත් අදුක්කම සුඛ වේදනාව හැටියටම තමන් තුළ උපත ලබනවා. හැබැයි මේ සුඛ වේදනාව දුක් වේදනාව අදුක්කම සුඛ වේදනාව කියන වේදනා තුනම සුදුවත් අරිය ශාවකයෙකුට අසුදුවත් පුතඥ පුද්ගලයෙකුට එක හා සමානවම උපත ලැබුවට මේ උපදින සුඛ වේදනාව දුක් වේදනාව අදුක්කම සුඛ වේදනාව මුල් කොටගෙන සුදුවත් අරිය ශාවකයෙක් හැසිරීමයි අසුදුවත් පුතඥ පුද්ගලයෙක් හැසිරීමයි ආහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. වෙනස්කමක් හැසිරීම තුළ ක්‍රියාත්මක. එතකොට අසුදුවත් පුතඥ පුද්ගලයා මේ සංසාර රියගන්න අත්හරින්නට දක්ෂතාවයක් නැති අරියාණන් අදස්සාවි
අරිය පරිශ්‍රණයක් කරන්නට අදහස වූ මේ අරිය ධර්මයේ පීඨා කටයුතු නොකරන අරිය ධර්මයන්ව විනීත වෙන්න කටයුතු කරන්නේ නැති පුතඥාන පුද්ගලයේ තමන්ට ප්‍රියමනාප නිමිති මధుර දේ නිසා සුඛ වේදනාවක් උපදුනාම ඒ තමන්ගේ ඇතුළාන්තයේ තුල අධ්‍යාත්මය තුල උපදලවපු සුඛ වේදනාව නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති කියන ආකාරයට පිනවා ආස්වාදනය. ඉතින් ඒක නිසා පින්නතුනේ හොඳට තේරුම් ගන්න ඕනේ සුඛ වේදනාව ඇටියට කාටත් උපදිනවා. හැබැයි පුතඥානාසුතුවත් මුදලයා මේ වගේ සුඛ වේදනාවක් වර්තමාන මොහොතේ තමන්ගාව උපත ලැබුවාම ඒ සුඛ වේදනාව නන්ද සතුට ඒ සුඛ වේදනාවදී සතුටක් අභිනන්ද දැඩිව නන්දනය සතුට පිනවන අභිවද අනිත් අයටත් මේ සුඛ වේදනාවක් දන්වන අරමුණෙහි වටිනාකම සුවේ සැපේ සතුට ගැන වචනයෙන් කතා කරනවා. අජ්ජෝසාය චිත්ත මේ දිගේම බැසගෙන සමහර විටක හීනෙනු පේන ධර්මතම මුල් බැහැ ගන්නවා එකතු කර ගන්නවා ඒ දිගේම ඉතින් බැස ගන්නවා. එතකොට සියලු අසුතවත් පුතඥාන පුද්ගලයෝ තමන්ට සුඛ වේදනාවක් අරමුණු වුණාම ඒ සුඛ වේදනාව මේ විදිහට නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති කියපු ආකාරයට පිනවා ආස්වාදනය කරන්නට නියත වශයෙන්ම කටයුතු කරනවා. එතකොට මේ සුඛ වේදනාව පිනවා ආස්වාදනය කරනකොට පුතඥාන පුද්ගලයේ තුල ඒ පුද්ගලයාට ලෞකික වශයෙන් ආමිෂ වශයෙන් తాවකාලික සුවයක් සතුටක් සැපයක් ආස්වාදයක් සහනයක් ලැබෙනවා. හැබැයි සතුට සුවේ සහනය සැපේ ආස්වාදයේ විඳීම නිසා තමන්ගේ ඇතුළාන්තයේ තුල අධ්‍යාත්මය තුල යමක් ශේෂ වෙනවා. යමක් ඉතිරි වෙනවා. යමක් රැස් වෙනවා. ඒ එකතු වෙන ඉතිරි වෙන රැස් වෙන දේ බුද්ධ දේශනාවේ කිව්වා අනුසය. ඒක නිසා අපි හොඳට කල්පනා කරගන්න ඕනේ සුඛ වේදනාව පිනවා ආස්වාදනය කිරීමේ ප්‍රතිඵලයක් ඇටියට රාගානුසය අලුතින් රාගානුසය කිව්වේ ක්‍රියදීජ ඇලෙන ස්වභාවය අනුසය හැටියට තමන්ගාව අලුතින් උපදිනවා රැස් අනුසය වෙනවයි කිව්වේ මාගදී භාෂාවේ වචන දෙකක් අනුසය පෙර නොතිබූ යමක් අලුතෙන් ඉතේ උපත ලබන සය කියන්නේ මේ උපත ලබනදී තමන්ගේ ඇතුළාන්තය තුළට අධ්‍යාත්මය තුළට එකතු වෙනවා කොට ගැහෙනවා රැස් වෙනවා ශේෂ වෙනවා තැන්පත් වෙනවා මුල් බෑ ගන්න සය වෙනවා. එතකොට මේ අනුසය හැටියට තමන්ගාව උපදින්නේ ඔය සුඛ වේදනාවක් පිනවා ආස්වාදනය කිරීම නිසා රාගානුසය අලුතෙන් උපදිනවා. එතකොට මේ රාගානුසය අලුතෙන් හිතක වර්තමාන මොහොතේ උපත ලැබුවාම එකතු කරගත්තාම ඒ එකතු කරගත්ත උපදවාගත්ත රාගානුසය ආශය හැටියට කාමාශය හැටියට තමන්ගේ මනෝමය කාය තුල මුල් බැහැ ගන්න. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ රාගානුසය හැටියටයි අලුතෙන් එකතු කරගන්නේ එකතු කරගත්තාම ඒක කාමාශය හැටියට තමන්ගේ මනෝමය කාය තුල ගලේ කෙටුවා වගේ තැන්පත් වෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තා නම් මේ අනුසය හැටියටයි යමක් උපදව ගන්න එකතු කරගන්න. හැබැයි උපදවා ගන්න එකතු කරගන්නදී ආශය හැටියට මුල් දැන තැන්පත් ශේෂ වෙනවා ඉතිරි වෙනවා.
රාගානුසය හැටියට එකතු කර ගන්නවා කාමාශය හැටියට ඒවා තැම්පත් ගොඩ ගැහෙන ඉතිරි ශේෂ මුල් බැහැ. ඒ වගේමයි ඔය අක්‍රිය අමීරි අමනාපාරමුණක් නිසා තමන් තුළ උපදින දුක් වේදනාව සියලු අසුතුවත් පුතඥාන පුද්ගලයෝ විඳවා ආස්වාදනය කර දුක් වේදනාවක් ආ ගමන්ම සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති කියන ආකාරයට අඬනවා හැපෙනවා වැළපෙනවා පසුතැවෙනවා ආයාසයෙන් වාවන්නතු දුක් විඳිනවා විඳවා ආස්වාදයක් ලබනවා. ඒ අනුව මේ විඳවා හැපි සමහර එක පොළොව බදාගෙන හැපි මේ වගේ ආස්වාදයක් ලබනකොට දුක් වේදනාව විදිහේ ඒ ආස්වාදය විඳිනවා. හැබැයි ආස්වාදයේ නිසා තමන්ගේ මනෝමය කාය තුළට ඇතුළාන්තයේ තුළට අධ්‍යාත්මය තුළට පටිඝානුසය අලුතෙන් එකතු වෙනවා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ සුඛ වේදනාව පිනවා ආස්වාදනය කිරීමෙන් රාගානුසය උපදිනවා කාමාශය හැටියට තැම්පත් වෙනවා. දුක් වේදනාව විඳවා ආස්වාදනය කිරීමෙන් පටිඝානුසය අලුතෙන් උපදිනවා. ඒවා භවආශය හැටියට තමන්ගේ මනෝමය කාය තුළ මුල් බැහැ ගන්න තැම්පත් වෙනවා. ඒ වගේමයි ඔය සුඛ වේදනාව දුක් වේදනාව දෙකම දෝලණය වෙනකොට අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙනකොට සියලු අසුතවත් පුතඥාන පුද්ගලයෝ මේ අදුක්කම සුඛ වේදනාව ඒ කියන්නේ සැප දුක දෝලණය වෙන වේදනාව සසඳ මන ආස්වාදයක් සම්දයන්ච අත්තංගමංච අස්වාදංච ආදීනංච නිස්සරණංච යථා භූතං නප්පජානාති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ සැප දුක දෝලණය වෙන වේදනාව නිච්චසේ පවත්වගෙන යන්න බැරි බව විපරිණාමයටපත් වෙන බව තේරුම් ගන්න දන්නේ නැති පුතඥාන පුද්ගලයෝ අදුක්කම සුඛ වේදනාවක් ආවහම ඒක මන සසඳ දිගින් දිගටම ආස්වාදනය. ඒ වගේ අදුක්කම සුඛ වේදනාවක් මන ආස්වාදනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අවිජ්ජානුසය අලුතෙන් තමංගාව ඒ අවිජ්ජානුසය උපදව ගත්තාම ඒවා අවිජ්ජාසය හැටියට තමන්ගේ මනෝමය කාය තුළ මුල් බැහැ ගන්නවා දැන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. රාගාංශය හැටියට අලුතෙන් උපදව ගන්නදී කාමාශය හැටියට තැම්පත් වෙනවා. පටිඝානුසය හැටියට අලුතෙන් උපදව ගන්නදී භවආශය හැටියට තැම්පත් වෙනවා. අවිජ්ජානුසය හැටියට අලුතෙන් උපදව ගන්නදී අවිජ්ජාශය හැටියට තැම්පත් වෙනවා. ඒ අනුව ඔබ සියලු දෙනා ගාවම මෙතෙක් කල මේ මොහොත දක්වා යම් අවස්ථාවල අනුරාග්‍ර සංසාර ගමනේ පටන්ම ඔය අනුසය හැටියට අලුතෙන් එකතු කරගත්ත මේ වන විදිහත් ආසය හැටියට තැම්පත් වෙලා තියෙන රාගමල, ද්වේෂමල, මෝහමල කියන කෙලෙස් මලකට තට්ටු තුනක් නිසා තමන්ගේ මනස ආවරණය වෙලා තියෙනවා, නීවරණය වෙලා තියෙනවා, නිවන වහගෙන කටයුතු. හැබැයි ඔබ සියලු දෙනාටම පුළුවන්කම තියෙනවා මේ මොහොතට පෙර අතීතයේ එකතු කරගත්ත ඒ සියලු මලකට තට්ටු වලින් ඉති නිදාස් වෙන ආකාරයට අලුතෙන් අනුසය එකතු කිරීම නවත්තා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ අතීතයේ මේ මොහොතට පෙර ආසය හැටියට මේ වන විට තැම්පත් කරගෙන තියෙන රාගමල, ද්වේෂමල, මෝහමල කියන මලකට තට්ටු දැන් හිතලා පා තබන්න බෑ. චේතනාන්විතව දැන් ඒවා වෙනස් කරන්න, ගලවලා දාන්න, සලාරින්න
අයින් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒවා දැන් අවෝසි වූ අතීතයේ එකතු කරගත්ත දේවල් බවට පත් වෙලායි තියෙන්නේ. හැබැයි ඒ කොයි දේ වුණත් විපරිණාමයට පත් වෙනවා. සබ්බේ ධම්මා විපරිණාමය. අතීතයේ එකතු කරගත්ත සියලු කෙලෙස් මලකට දක්වුණත් සදාකාලිකවම පවතින්නේ නැහැ. ඒවත් විපරිණාමයට පත් වෙනවා. ඒවැ ශක්තියත් විපරිණාමයට පත් වෙලා අවසන්. හැබැයි ඔය අතීතයේ එකතු කරගත්ත මලකට තට්ටු විපරිණාමයට පත් වෙලා ඒවැ ශක්තිය අවසන් වෙලා පුද්ගලයෙකුට නික්ලේශී තත්ත්වයට පත් වෙන්න බැරි වෙලා තියෙන්නේ ඔය අතීතයේ එකතු කරගත්ත මලකට තට්ටු විපරිණාමයට පත් වුණාට අලුතෙන් අනුසය හැටියට මලකට තට්ටු එකතු කරගන්න නිසා ඒවා විපරිණාමයට පත් වෙලා අවසන් වෙන්න දෙන්නේ නැහැ. නැවත තවදුරටත් අලුතෙන්ම වඩා වර්ධනය කරමින් පවත්වාගෙන යන්න. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අනුසය හැටියට අලුතෙන් කෙලෙස් එකතු කරන තාක්කල් අලුතෙන්මයි තමන්ගේ නිවන වහගන්න. අලුතෙන්මයි තමන්ගේ සසර දිග්ගස ගන්න. එතකොට ඔය අතීතයේ එකතු කරගත්ත දේවල් ආශය හැටියට එකතු කරගත්ත දේවල් නැවත සිහිපත් කර නැවත ආස්වාදයක් ලැබීමෙන් වෙන්නේ අනුසය හැටියටම අලුතින් යමක් එකතු වීමමයි. ඉතින් ඒක නිසා පින්නතුනේ හොඳට කල්පනා කරගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කළා මිනිසේ කැටියට ඔබ සියලු දෙනාගේම නිවන විමුක්තිය නිවීම සදාකාලිකවම වැයිලා සදාකාලිකවම නිවන අහිමි වෙච්ච පුද්ගලයෙක් ලෝකේ නැහැ. මේ සියලු දෙනා නිවන ආවරණය කරගන්නේ නිවන වහගන්නේ සසර දිග්ගසව ගන්නේ දෛනිකවම තමන් කරන කියන දේවල් වලින් තමන් හිතන දේවල් වලින් අනුසය හැටියට රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය හැටියට කෙලෙස් එකතු කරගන්නට කටයුතු කරන නිසා මේක දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දැන් මේ අනුසය එකතු කරමින් ගමන පවත්වගෙන යන සංසාර ගිය ගමන ඉදිරියටත් පවත්වගෙන යන පුද්ගලයාගේ හැසිරීම උපමාවකින්ම කිව්වා. දැන් මේ දැල් වෙන පහන අපි කල්පනා කළොත් 12 මහේ පහන වගේ දැල් වෙන පහන නිවිගෙන එනකොට යම් කිසි පුද්ගලයෙක් මේ පහනට නිවෙන්න දෙන්නේ නැතුව අලුතෙන් තෙල් දාන අලුතෙන් තිර දාන මේ අලුතෙන් තෙල් දාන තාක්කල් අලුතෙන් තිර දාන තාක්කල් මේ පහනට මේ පහන් දැල්ල දිගින් දිගටම නොනිවි ඇවිලෙන්නට අවශ්‍ය සියලු ආහාර අලුතෙන්ම එකතු වෙනවා. මේක නිසා අලුතෙන් තෙල් දාන තාක්කල් අලුතෙන් තිර දාන තාක්කල් පහන නොනිවි 12 මහේ පහන වගේ දිගින් දිගටම අකණ්ඩවම දැල් වෙනවා. අන්න ඒ වගේ තමයි ඔබ සියලු දෙනාම අර පහනට අලුතෙන් තෙල් දානවා වගේ රාගානුසය අලුතෙන් එකතු කරනවා. පහනට අලුතෙන් තිර දානවා වගේ පටිඝානුසය අලුතෙන් එකතු කරනවා. පහනට අලුතෙන් තෙල් තිර දානවා වගේ අවිජ්ජානුසය අලුතෙන් එකතු කරනවා. එතකොට අනුසය අලුතෙන් එකතු කරන තාක්කල් මේ අනුසය එකතු කිරීම ඉන්ධනයක් වෙලා දිගින් දිගටම ඔබේ සංසාර දුක් පැවැත්ම නැති පහන් දැල්ල අර අලුතෙන් එකතු කරන තෙල් වල තිර වල ආහාරයෙන් ශක්තියෙන් බලෙන් නොනිවි අකණ්ඩවම ඇවිලෙනවා දැල් වෙනවා පවත්වගෙන යනවා. ඒ වගේ තමයි ඔබ සියලු දෙනාම
මේ රාගාංශය, පටිඝාංශය, අවිද්‍යාංශය අලුතෙන් නැවත නැවතත් යලි යලි පුනා එකතු කරගන්නා තාක්කල් උබේ නිවන වැහෙන, උබේ සසර දිග් ගැහෙන රාග බැන්න, ද්වේෂ බැන්න, මෝහ බැන්න කියන කෙලෙස් බැන්න තව තවත් ශක්තිමත් වෙලා, තව තවත් අලුත් වැඩියා වෙලා, ප්‍රතිනිර්මාණය වෙලා දිගින් දිගටම ඉදිරියටත් පවත්වාගෙන යන තත්ත්වයකට පත් වෙනවා. එතකොට මේ අනුසය එකතු කර අලුතෙන් ඊට පිටුටු කරගෙන, අලුතෙන් ඇතුළාන්තයේ පිටුටු කරගෙන මේ සංසාර රිගගමන පවත්වාගෙන යන්නට අලුතෙන් ඉන්ධන එකතු කරගන්නේ අසුතවත් පුතඥ පුද්ගලයා. එතකොට ඒ පුද්ගලයා අනුසය එකතු කරන තාක්කල්, අනුසය රැස් කරන තාක්කල්, අනුසය ගොඩ ගා ගන්න තාක්කල්, අනුසය අස් නොකරන තාක්කල් දිගින් දිගටම ශෝක පරිදේව දෝමනස් උපායාස කියන දුක්ඛ කන්දේම දුරුම කර ගන්නවා, නිර්මාණය කර ගන්නවා, හදා ගන්නවා, දිගින් දිගටම පවත්වගෙන යනවා. හැබැයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මයේ ශ්‍රවණය කරපු දාන පිළිබඳව සුතමේ ඥානයක් ලැබපු සුතවත් ආර්ය ශ්‍රාවකේ මේ අසුතවත් පුතඥාන පුද්ගලයා වගේ පුතඥ හැසිරීම රටාවක් පවත්වගෙන යන්නේ නැහැ. ඒ පුද්ගලයාට පුතඥාන පුද්ගලයාට වගේම ප්‍රිය මනාප මිහිරිමත් දේ නිසා සුඛ වේදනාවක් එනවා. අප්‍රිය අමිහිරි අමනාප දේ නිසා දුක් වේදනාවක් එනවා. ප්‍රිය අතර සංසන්දනය කරන දේ නිසා අදුක්කම සුඛ වේදනාවක් එනවා. හැබැයි සුඛවත් ආර්ය ශ්‍රාවකයා සුඛ වේදනාවක් වර්තමාන මොහොතක උපද ලැබුවාම ඒ සුඛ වේදනාව, සැප වේදනාව පිනවා ආස්වාදනය කරන්නේ නැහැ. ඒ පුද්ගලයා න නන්දති, න අභිනන්දති, න අභිවදති, න අජ්ජෝසාය තික. නන්දති වෙන්නේ නැහැ, න නන්ද. අභිනන්දති වෙන්නේ නැහැ, න අභිවදති. ඒ වගේම නාභිනන්ද. අභිවදති වෙන්නේ නැහැ, න අභිවදති. අජ්ජෝසාය චිත්තති යන්නේ දිගේම බැසගෙන මුක්තිමත් වෙන්න යන්නේ නැහැ, න අජ්ජෝසාය චිත්ත. ඒ පුද්ගලයා සුඛ වේදනාවක් Taman තුළට අලුතෙන් උපද ලැබුවාම මේ සුඛ වේදනාව පිනවා ආස්වාදනය කරලා රාගාංශය රැස් කරගන්නේ නැහැ. ඒ පුද්ගලයා සුඛ වේදනාවදී පිනවා ආස්වාදනය කිරීමේ චේතනාවක් එන්නකොටම වහාම අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන. ඒ වගේමයි සුඛවත් ආර්ය ශ්‍රාවකේ තමන්ට දුක් වේදනාවක් අප්‍රිය අමිහිරි අමනාප දෙයක් නිසා හිතේ උපද ලැබුවාම ඒ දුක් වේදනාව දිගේ න සෝචති, න කිලමති පරිදේවති, න උරත්තාලින් කන්දති, න සම්මෝහං ආපති. ඒ පුද්ගලයා දුක් වේදනාවට හැපෙන්නේ නැහැ, පසුතැවෙන්නේ නැහැ, අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, විලාප කියන්නේ නැහැ. ඒ පුද්ගලයා දුක් වේදනාව විඳවා ආස්වාදනය කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ දුක් වේදනාවක් වර්තමාන මොහොතක උපද ලැබුවාම දුක් වේදනාව කෙරෙහි විඳවා ආස්වාදනය කරන්නට ගැටීමේ චේතනාවක් උපදිනකොටම වහාම මිත්‍යානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන. ඒ වගේමයි සුතවත් ආර්ය ශ්‍රාවකයාට ක්‍රියාකර සංසන්දනාත්මක අරමුණක් එනකොට අදුක්කම සුඛ වේදනාවක් හිතේ උපදිනවා. සැප දුක දෝලණය වෙන වේදනාවක් හිතේ උපදිනවා. හැබැයි සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ සැප දුක දෝලණය වෙන වේදනාව මන
සසඳ ආස්වාදනය කරන්නට කටයුතු කරන්නේ නැහැ. ඒ පුද්ගලයා දන්නවා, තේරුම් ගන්නවා මේ අදුක්කම සුඛ වේදනාව, සැප දුක දූලණය වෙන වේදනාව මොහොතක් පාසාම විපරිණාමයට පත්. ඒ පුද්ගලයා සමුදයංච අත්ංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජාන කියලා බුදු දේශනාව කිව්වා. මේ සෑම දෙයක්ම අදුක්කම සුඛ වේදනාවකින් මැනලා එකතු කරගන්න, මගේ කරගන්න, රැස් කරගන්න, උපාදානය කරගන්න, කල්පනා කරන හැම දෙයක්ම මොහොතක් පාසා විපරිණාමයටපත් වෙන බව, අන්‍යතාවයටපත් වෙන බව, කැමැතිසේ නොපැවති වෙනස් වෙන බව හොඳට තේරුම් අරගෙන ඒ දිගේ ඉතින් යම් ආකාරයකට සසඳ මන ආස්වාදනය කිරීම වෙනුවට මරණානුස්සති බුද්ධානුස්සති වඩන. එතකොට පින්නතුනි අසුතවත් පුතඥාන පුද්ගලයා සුඛ වේදනාව පිනවා ආස්වාදනය කරනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා පිනවා ආස්වාදනය කරන්නේ නැහැ. අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන. අසුතවත් පුතඥාන පුද්ගලයා දුක් වේදනාව විඳවා ආස්වාදනය කරනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා විඳවා ආස්වාදනය කරන්නේ නැහැ. මිත්‍යානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන. අසුතවත් පුතඥාන පුද්ගලයා අදුක්කම සුඛ වේදනාව මන ආස්වාදනය කරනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා මන ආස්වාදනය කරන්නේ නැහැ. මරණානුස්සති බුද්ධානුස්සති වඩන. ඒ අනුව අර අසුතවත් පුතඥාන පුද්ගලයා තුල අනුසය රැස් වුණාට සුතවත් ආර්ය ශ්‍රාවකයා තුල අනුසය රැස් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා අනුසය අස්තර. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ අනුසය රැස් කරනවා කියන්නේ ඒක අකුසලයි. අනුසය අස්කරණයි කියන්නේ ඒක කුසලයේ පූර්ණය කර ගැනීම. ඒක නිසා ඔබ කවුරුත් අහලා තියෙනවා සම්මතයෙන් මේ කුසලයේ අකුසලයේ කියලා වචන දෙකක්. දැන් එන්න හොඳට කල්පනා කරගන්න ඕනේ අනුසය රැස් කරනවායි කියන්නේ අකුසලය, අනුසය අස්කරනවායි කියන්නේ කුසල. මේ රැස් කරන්න පුළුවන් එකම දේ අකුසල. කුසලයේ එහෙම රැස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඒක අස්කරන්න තියෙන දෙයක්. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ මේ අකුසලයේ රැස් කරන අනුසය උපදවා ගන්න පුද්ගලයාට කුසලයේ අස්කරන්න නම් ඇත්තාන්තයේ පිරිසුදු කරගන්න නම් ඒ සඳහා මේ අනුසය අස්කරන්නට උපකාර වෙන ක්‍රියාකාරකම් නිවැරදිවත් ප්‍රායෝගිකවත් තිබුණාත්වත් අනුගමනය කරන්න ඕනේ, භාවිතයට ගන්න. බුද්ධ දේශනාවේ මානසික භාෂාවෙන් මේ අනුසය අස්කරන ක්‍රියාකාරකම් අනුසති හැටියට විග්‍රහ කරනවා. මානසික භාෂාවෙන් අනුසති කියන්නේ වර්තමාන මොහොතේ උපදින තේන අනුසය නෝපදවා අස්කරන්නට ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම්. එතකොට අනුසති දස අනුසතියක් බුද්ධ දේශනාවේ විග්‍රහ කරනවා. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ත්‍යාගානුස්සති, සීලානුස්සති, දොතානුස්සති, ආනාපාන සති. එතකොට මේ අනුස්සති 10න් අනුස්සති 4ක් මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති ඇටියට පිරිත් පොතේ පුස්තකවල මතුවලා පණ පීඨවල සටහන් කරලා මේව සටහන් කරන්නට හේතුවක්. මේ හේතුව තමයි මේ කියන මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියන සතර අනුස්සති යම් කිසි කෙනෙක් නිගණ්ඨවත් ප්‍රායෝගිකවත් තිබුණාත්වත් භාවිතයට ගත්තොත් අර අනෙක් අනුස්සති 6න්ම වෙන්න ඕන වැඩි මේ සතර අනුස්සති වඩලා පමණක්ම කරගන්න පුළුවන්කම තියෙනවා. මේ සඳහා
මේ සතර අනුස්සති වඩන්නට විශේෂ දැනකට විමකට භාවනා මධ්‍යස්ථානයකට භාවනා කුටියකට ගල් ගුහාවකට උදේකලා තැනකට යන්න ඕනේ නැහැ. ඕනෑම තැනක ඉඳලා කාගේවත් අවසරයක් නැතුව තමන්ටම තමන්ගේම ඥානීය ශක්තියෙන් මේ අනුස්සති වඩන්න පුළුවන් මේ ධර්ම දැනගන්න. ආගන්න. ඒ වගේමයි මේ අනුස්සති වඩන්නට විශේෂ ඉරියව්වක ගල්පීමක් වගේ ඉන්න ඕනේ නැහැ. යනකොට එනකොට ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට හාන්සිලා ඉන්නකොට වෙනත් ඕනෑම ඉරියව්වක ඉන්නකොට උනත් මේ අනුස්සති අතර වඩන්නට උද්දලීකුට හැකියාව. ඒ වගේමයි මේ අනුස්සති අතර භාවිතයට ගන්නට විශේෂ කාලසටහනක් හදාගෙන වැඩ අඩු කරගෙන විවේක කාලයක් හදාගන්න ඕනේ නැහැ. එදිනෙදා ජීවිතයේ කරන කියන දේවල් කරන කියන ගමන්ම යනකොට එනකොට කනකොට බොනකොට නානකොට වැසිකිලි කැසිකිලි යනකොට උයනකොට වලන් හොදනකොට රිතුනකොට ගමන් විමන් යනකොට ඉගෙන ගන්නකොට උගන්වනකොට පාඩම් කරනකොට ටීවී බලනකොට රේඩියෝ එක අහනකොට YouTube එක බලනකොට මේ නොයෙකුත් අවස්ථා එදිනෙදා සියලු දේ කරන කියන ගමන්ම මේ අනුස්සති අතර වඩන්නට පුළුවන්. ඒ තරම්ම ප්‍රායෝගික මාර්ගයක් බුදුහාමුදුරුවෝ ලෝකයාට දේශනා කළා. හැබැයි මේ අනුස්සති අතර වඩන්නට විශේෂ තැනක් අවශ්‍ය වෙන්නේ නැතුවට විශේෂ ඉරියව්වක් අදාළ වෙන්නේ නැතුවට ඕනෑම විලාවක අනුස්සති වඩන්නට ඕනෑම ක්‍රියාවක් අදාවක් කරන ගමන් ඒක පුරුදු කරගන්න පුළුවන් වුණාට මේ අනුස්සති වඩන්න ආවට ගියාට අඩමානෙක භාගයට දැනගෙන කරන්න පුළුවන් වුණා. ඒ සඳහා මේ අනුස්සති අතර වැඩි යුතු භාවිතයට ගත යුතු නියමම නිශ්චිත වූ අවස්ථාව ඍජුව හඳුනා ගන්න පුළුවන් කියන්නේ. අර ස්ථානයේ විශේෂත්වයක් නැතුවට ඉරියව්වේ අදාළත්වයක් නැතුවට කරන කියන දේවල් වලින් බාධාවක් නැතුවට මේ අනුස්සති වඩන්න නම් ටිකක් හරියට තේරුම් ගන්න. මේ එක තමයි කොයි අවස්ථාවේද මේ අනුස්සති වැඩිම කළ යුත්තේ කළ හැකි. අන්න ඒ අවස්ථාව හරියට තේරුම් ගන්න. ඔබ මිනිසෙක් හැටියට දවසේ පැය 24 තුල 195ක් 96ක් 97ක් ගත කරන්නේ අව්‍යාකත සිතකින්. ඒ වගේ අව්‍යාකත සිතකින් කටයුතු කරන අවස්ථාවලදී අකුසලයේ රැස් වෙන්නේ නැහැ, කුසලයේ අස් වෙන්නේ නැහැ. කුසලයේ අකුසලයේ දෙකටම අදාළ නැති අවස්ථා. ඒ වගේ අව්‍යාකත සිතකින් නිවනට බාධාවක් වෙන්නේ නැහැ, නිවනට උපකාරයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ අව්‍යාකත සිතකට අනුස්සති වැඩිවයි කියලා ඇති වැඩකුත්. ඒක නිසා පින්තුනේ හොඳට කල්පනා කරගන්න ඕනේ මේ අව්‍යාකත සිතකින් කටයුතු කරන අවස්ථාවක මේ අනුස්සති වඩන්න ඕනේ. අනුස්සති වඩලා වැඩක් නෑ අව්‍යාකත. හැබැයි ඔය අව්‍යාකත සිතෙන් කටයුතු කරමින් ඉන්න පුද්ගලයා එකවරම සංඛාර සිතකින් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එකවරම සංඛාර සිතකින් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ සංඛාර සිතකින් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙන අවස්ථාව ඍජුවම හඳුනා ගන්න. බෙල්ලෙන්ම අල්ලගන්න තේරුම් ගන්න. මේක තේරුම් ගන්න මේ සංකාර සිතකින් කටයුතු කරන ආකාර තුනක් පුද්ගලයේ තුල ඇති. මේ තුනම තේරුම් ගන්න. පළවෙනි එක තමයි ප්‍රිය දේට ඇලීමේ චේතනාවෙන් සංකාර සිතකින් කටයුතු. දෙවෙනි එක අප්‍රිය දේට ගැටීමේ චේතනාවෙන් සංකාර සිතකින් කටයුතු කරනවා.
තුන්වෙනි එක ක්‍රියාත්මක සංසන්දනය කිරීමේ මැනීමේ චේතනාවෙන් සංකාර සිතකින් කටයුතු කරනවා. මේ සංකාර සිතක් කිව්වේ සංකීර්ණ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් එහෙම නැත්නම් ප්‍රිය දේට ඇලීමේ චේතනාවෙන්, අප්‍රිය දේට ගැටීමේ චේතනාවෙන්, ක්‍රියාතර මැනීමේ චේතනාවෙන් යමක් එකතු කරගන්නට කාර්ය කියන්නේ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් කරන සිත. එතකොට මේ සංකාර සිත තුන් ආකාරයකටම සමන් තුල උපදින සංකාර සිත ප්‍රියදේට ඇලෙන රාග සිතක් නම් වහාම අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්නු. අප්‍රියදේට ගැටෙන ද්වේෂ සිතක් නම් වහාම මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්නු. ක්‍රියාත්මක සංසන්දනය කරන මනික මෝහ සිතක් නම් වහාම මරණානුස්සති බුද්ධානුස්සති වඩන්නු. එතකොට මෙන්න මේ සංකාර සිතක් උපදින අවස්ථාවක පමණයි අනුස්සති වැඩි යුත්තේ, අනුස්සති වැඩි හැක්කේ, අනුස්සති වැඩිමෙන් ආනන්දයක් ලැබිය හැකියි. ඉතින් ඒක නිසා තමන් හොඳට තේරුම් ගන්න ඕනේ කොයි අවස්ථාවකද තමන්ගාව සංකාර සිතක් උපදින්නේ කියන එක. තේරුම් අරගෙන එතනදීම ඒ සංකාරයට අදාළව ඒ අනුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් විවරණවත් භාවිතයට ගන්න. දැන් ප්‍රිය මනාප නීති මත්පදේශ ඇලීමේ චේතනාවෙන් උපදින සංකාර සිතක් නම් ඒ වගේ සංකාර සිතක් උපදින්නේ ඔය ඇහැට කනට නාසයට දිවට කායට මනට දුරවල් හයතම අරමුණු වෙන යම් නිමිත්තක් කෙරෙහි හිතේ සුන්දර බවක්, සුව බවක්, සුචි බවක් ඇතිවීම මුල් කොටගෙනයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සුන්දර බව, සුචි බව, සුව බව මුල් කොටගෙන උපදින රාගය සුන්දර බව, සුචි බව, සුව බව අත්හැරීමෙන් සම්පූර්ණවත් කර ගන්න. එතකොට මේ සුන්දර බව, සුව බව, සුචි බව අත්හැරීමට වඩන අනුස්සතිය නිසා අසුභානුස්සතිය කියලා මේ අනුස්සතිය. එතකොට පින්නතුනේ තමන්ට සුන්දර වෙන්නේ, සුව වෙන්නේ, සුචි වෙන්නේ මිනිසෙකුගේ රූපයක් නම්, ස්ත්‍රියගේ පුරුෂයෙකුගේ රූපයක් නම් මේ වගේ රූපයක් සුන්දර වෙන්නේ, සුව වෙන්නේ මේ රූපය සත්ව පුද්ගල සංඥාවකින්, ඝන සංඥාවකින් ඒකකයක් සේ සුන්දරයි කියලා කල්පනා කරන නිසා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සත්ව පුද්ගල සංඥාවකින්, ඝන සංඥාවකින් ඒකකයක් සේ සුන්දරයි සුවයි කියලා මෙනෙහි කරනවා වෙනුවට ඒ රූපයම බෙදලා බලලා විභජනය කරලා කොටස් වශයෙන් මෙනෙහි කරලා සත්ව සංඥාව, පුද්ගල සංඥාව, ඝන සංඥාව, ඒකකයක් සේ හැඳුනු සංඥාව දුරු වෙන ආකාරයට සුන්දර නොවන බව, සුව නොවන බව, සුචි නොවන බව අසුභය අනුපස්සනා කරන්නේ. ඒ සඳහා බුදුහාමුදුරුවෝ මිනිසෙකුගේ හිතට සුන්දරයි සුභයි කියලා හැඳින්වෙන රූපකාය කොටස් 32කටම බෙදලා පෙන්නනවා. කේස් ගොඩක්, රොම් ගොඩක්, නියපොතු ගොඩක්, දත් ගොඩක්, මේම කේසා, රෝමා, නඛා, දන්තා, තටු, මන්තම්, නාලු අට්ටි, අට්ටිජම්, වක්කම්, අධ්‍යයන්, යකනම්, කුරුමකම්, පියකම්, පප්පාසම්, අන්තම්, අනුගුණම්, කුරුලියන්, කදීසම්, පිත්තම්, සෙම්මම්, කුකෝ, ලෝහිතම්, සේතු, මේතු, අසුවසා, ඒරෝ සිංහාන්තා, ලස්කා, මුසන්දි කියලා තුන කොටස් 32කටම බුදුහාමුදුරුවෝ වචන 32කින් මේවා බෙදලා පෙන්නනවා. මේ වචන 32කින් පෙන්නුනේ කටපාඩම් කරගෙන කියවා ඉන්න තියෙන දෙයක් නෙමෙයි. මේ වචන 32කින්ම කියපු දේවල් හොඳට තේරුම් අරගෙන මේ වචන 32 කටපාඩම් කරගත්තත් නැත්නම් ප්‍රායෝගිකව සුන්දරයි සුභයි සාරයි සුචි කියලා ගන්න ඒකකය බෙදලා බලන්නට පුළුවන් නම් සුද්ධදේවිට ප්‍රායෝගිකව සුන්දර බව, සුභ බව අත්දකින්නට අසුභානුස්සතිය වඩන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේමයි
භෞතික ලෞකික ද්‍රව්‍යයක් වස්තුවක් වගේ දෙයක් කෙරෙහි නම් මේ වගේ සුන්දර බවක් සුළු බවක් ඇති වෙන්නේ ඒ වගේ දේවල් ධාත්මනසිකාරයෙන් විතලා බලලා සුන්දර බව සුළු බව අත්හරින්නට උන්වහන්සේ මාර්ගයක් දේශනා කළා. දැන් අපි කල්පනා කරොත් මිනිස්සේ කැටියට Tamanට ඔය දිවල් පුරවල් ඉද කරන් යාන වාහන වතු පිටවත්කම් රත්තරන් බඩු සමහර විට Taman උපාදානය කරගත්ත ඔය නොයෙකුත් මාල් පැල අරවා මේවා Taman උපාදානය කරගත්ත Tamanගේ වටේ දස්වලගේ මේ වගේ නොයෙකුත් දේවල් Taman උපාදානය කරගන්නවා. බුදු පිළිම ආදී දේවල් උපාදානය කරගන්නවා. මේ වගේ දේවල් සුන්දරයි සුභයි කියලා උපාදානය කරගන්නකොට ඒ සියලු උපාදානයන්ගේ නිදහස් වෙන්නට ධාත්මනසිකාරයෙන් කටයුතු කරන්න මේ සුන්දරයි සුභයි කියලා ගන්න සබ්බ සකල මනාවම සුන්දරයි සුභයි කියලා හැඟෙන්නේ දැනෙන්නේ අර Tamanටම ප්‍රිය වූ මනාව වූ වටිනාකමක් සහිතයි කියලා හැඟෙන මානසිකත්වය මනස්කාරය මනස්කාරික වූ අදහස ඉතින් දිගටම මෙනෙහි කරන නිසා ඕනෑම සුන්දරයි සුභයි කියලා මෙනෙහි කරන දෙයක් ධාත්මනස්කාරයෙන් මෙනෙහි කරලා බලද්දී සුන්දරයි සුභයි කියලා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු මැනිකල් පොඩි කලුගල්. දැන් මැනිකල් ලෝකේ දුර්ලභයි කලුගල් ලෝකේ සුලභයි. ඒක නිසා මිනිස්සු සම්මුතිය තුල මේ මැනිකල් වලට වටිනාකමක් පනවගන්නවා. වනක්කල් පිටුවයි. මේ වනක්කල් පිටු වටිනාකම අර මැනිකලේ තියෙන එකක් නෙමෙයි. මිනිස්සෙගේ හිතේ උපදින තත්ත්වය. අපි කල්පනා කරමු දැන් පොඩි ළමයෙකුට ඕනිකෙකුගේ මැනිකල් දුන්නොත් ඒ ළමයා දුර ගන්නේ බොහෝ දුරටම මැනිකල් නෙමෙයි අර බෝනික. හැබැයි වැඩි කෙනෙකුට ඕනිකෙකුගේ මැනිකල් දුන්නොත් එයා අර බෝනිකව කීයටවත් ගන්නේ නැහැ. බොහෝ දුරටම ගන්නේ මැනිකල්. දැන් මේකට හේතුව අර මැනිකලේ ඇති වෙන වටිනාකම වෙනසක් නෙමෙයි. මේ මැනිකල් කෙරෙහි වටිනාකමක් උපදින්නේ විඥාණයෙන් කටයුතු කරන පුද්ගලයෙකුගේ විතරයි. ඒක නිසා හොඳට කල්පනා කරගන්න ඕන බැරි විලාවත් අද ලෝකේ කලුගල් තියනවා වගේ මැනිකල් තිබ්බනම් අද ලෝකේ මැනිකල් තියනවා වගේ දුරෝ කලුගල් තිබ්බනම් මිනිස්සු වටිනාකමක් ඇති කරගන්නේ මාල් වලට දාගන්නේ ඔය නොයෙකුත් ආකාරයේ මැනිකල් වල හදාගෙන වගේ විකුණන්නේ මැනිකල් නෙමෙයි කලුගල්. ඒක නිසා මේක මනක් කල්පිත වශයෙන් හිතේම උපදවා ගන්න වටිනාකම. මේ වටිනාකම හිතේ උපදින්නේ අර ධාතු මනසිකාරයෙන් බලනවා වෙනුවට තමන් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පුරුදු කරගත්ත හදාගත්ත මිනුම් දන් පාවිච්චි කරලා දැන් පාවිච්චි කරලා විඥාන ශක්තියෙන් කටයුතු කරලා මොනකින් වටිනාකම් දීම අනකල්පිතවම පුදවා ගන්නා නිසා ඒ සියලු දේවල් වලින් සුන්දරයි සුභයි කියලා නිවන වහ ගන්න අවස්ථාවේ ධාත්මනස්කාරයෙන් කටයුතු කරොත් ඒ සුන්දර බව සුභ බව සුචි බව ඉතින් අත්දකින්නට පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ කියන ආකාරයට ගුණ කොටස් වලට බෙදලා බැලීම ධාත්මනස්කාරයෙන් බෙදලා බැලීම දෙකෙන්ම කරන්නේ සුන්දර බව සුචි බව සුභ බව ඉතින් අත්දැක. ඒ වගේමයි යම් කිසි මතක සටහනක් අනාගත බලාපොරොත්තුවක් නිමිනයක් වගේ දෙයක් කෙරෙහි ඒ වගේ සුන්දර බවක් සුභ බවක් ඉතේ ඇති වෙනවා නම් ඒ වගේ දෙයක් කෙරෙහි වුණත් තමන්ගේ හිතේ උපදින්නේ අර සුභය සතුටක් යටයක් දැනෙන නිසා ඊයේදී ඇලීමමයි වටින්නේ ඊයේදී අල්ල ගැනීමමයි වටින්නේ ඊයේදී විඳීමමයි වටින්නේ විඳ බැලීමමයි වටින්නේ කියන කාම සංචේතනා සාගත සිත. වාමුරු දේශනා කළා මේ කාම සංචේතනා සාගත සිතක් උපදින අවස්ථාවේ
නොයල්මනාතයි අත්හැරීමනාතයි මිදීමනාතයි මිදී නිදාස්වීමනාතයි නොයල්ම විත්වා අත්හැරීම විත්වා මිදීම විත්වා මිදී නිදාස්වීම විත්වා නිවනම විත්වා කියලා තේරුමක් කාර්යයක් ඇතුළේ වචන දුන්නා වෙනුවට ප්‍රායෝගිකව කාමයෙන් මිදී නිදාස් වෙන එක්කම් තත්ත්වයට පත් වෙන ආකාරයට මනස්කාරයක් පවත්වන්න පුළුවන්ව ඒ තුලින් පුළුවන්කම තියෙනවා යෝගාවචරයේ අසුභානුස්සතිය පූර්ණය කරගන්න. එතකොට අසුභානුස්සතිය වඩන හැම වෙලාවකම උපදින්න තියෙන රාග ගතිය తాවකාලිකව සමතයකටපත් වෙනවා. ඒ වගේමයි තරහක්, වෛරයක්, ද්වේෂයක්, ක්‍රෝධයක් ඇතුළත එනකොට වහාම තරහින් නිදහස් වෙන්නට මෙත්තානුස්සතිය වඩන්න, මෛත්‍රියෙන් හිත පුරව ගන්න, තරහ ගන්න පුද්ගලයාට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සුවයක් වේවා, සැනසීමක් වේවා කියලා අවංකව පිළිසුදුව මෙත්තා සහගත වූ සිතෙන් සිතුවිලි පවත්වන්නට, මෙත්තා සහගත වූ වචනයෙන් ආමන්ත්‍රණය කරන්නට, මෙත්තා සහගත වූ ක්‍රියාවෙන් කටයුතු කරන්නට පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා තුළ මෛත්‍රිය ඇති වෙනවා. ද්වේෂයේ වෛරයේ ක්‍රෝධය සමතේටපත්. මමද සියලු ලෝක සියලු සත්වෝ සෝතාපන්න ඵලයෙන් නිවිත්වා, සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා, අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා, අරහන්ත ඵලයෙන් දුකින් මිදෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියලා මෙත්තාව පතුරවන්න. තරහින් වෛරයෙන් ද්වේෂයෙන් ක්‍රෝධයෙන් නිවිදාස් වෙන්නේ. ඒ අනුව රාගසිතක් උපදින්නට එනකොට අසුභානුස්සතිය වඩනවා නම්, ද්වේෂසිතක් උපදින්නට එනකොට මෙත්තානුස්සතිය වඩනවා නම්, රාගය ද්වේෂය කියන කෙලෙස් දෙක తాවකාලිකව සමතේටපත් වෙනවා. උලම් රබර් බෝලයක් ඉරියට ගිල්ලනවා වගේ తాවකාලිකව රාගය ද්වේෂය යටපත් වෙනවා. හැබැයි ඒක තාවකාලික. ඒක නිවන නෙමෙයි. නිවන් දකින්න නම් මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල යලි නොඋපදින වශයෙන්ම මුල කපලම් මුලලා අස්කරන්න. ඒ සඳහා රාගසිතක් උපදින්න දෙනකොට අසුභානුස්සතිය වැඩි ගමන්ම එතනදිම මරණානුස්සති, බුද්ධානුස්සති කියන විපස්සනා කර්මස්ථාන පූර්ණය කරගන්න. ද්වේෂයක් එනකොට මෙත්තානුස්සතිය වැඩි ගමන්ම එතනදිම මරණානුස්සති, බුද්ධානුස්සති කියන විපස්සනා කර්මස්ථාන පූර්ණය කරගන්න. දැන් හොඳට කල්පනා කරන්න ඕනේ මොකද්ද මේ විපස්සනා කියලා. මාගදී භාෂාවේ දී කියන්නේ ඉතේ උපදින වැරදි දේ වෙන් කර පස්සනා කියන්නේ ප්‍රහාණය කළ අත්කලා මිදී නිදාස්. එතකොට ඒ සඳහා අනුස්සති දෙකක් දේශනා කරලා තියෙනවා. මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය. සමතේටපත් කර ගැනීම සඳහා අනුස්සති දෙකක් දේශනා කරලා තියෙනවා. අසුභානුස්සතිය සහ මෙත්තානුස්සතිය. දැන් මේ කරුණ කාරණා කියනකොට මම කිව්වා මේ අනුස්සති යුගනද්දව වඩන්න උනායි. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ යුගනද්දව වඩනවායි? යුගනද්දව වඩනවායි කියන්නේ දැන් රාගසිතක් උපදින්න දෙනකොට අසුභානුස්සතියෙන් සමථ භාවනාව කරපු තමන්ම ඒ අරමුණටම අදාළව මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා විපස්සනා භාවනාව පූර්ණය කරගන්න. ද්වේෂසිතක් උපදින්න දෙනකොට මෙත්තානුස්සතිය වඩලා සමථ භාවනාවක් කරපු ගමන්ම ඒ අරමුණේදීම එතනටම අදාළව මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා විපස්සනා භාවනාව පූර්ණය කරගන්න. එතකොට එකම අරමුණකට, එකම සිතුවිල්ලකට, එකම කර්මස්ථානයකට අදාළව සමථ භාවනාවත් විපස්සනා භාවනාවත් දෙකම එකටම පූර්ණය කරගන්න එකයි යුගනද්ද භාවනාවක් කරනවා කියන්නේ. ඒක මොකක්ද? මේක නිසා අපි මොන්නේ රාගයක් උපදින්න දෙනකොට අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩනවා නම් ඒක යුගනද්ද
භාවිත ද්වේෂයක් උපදින්නට එනකොට මිත්‍යානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනවා නම් ඒක ඉවනද්ද භාවිතය. මෝහයක් උපදින්නට එනකොට එතන සමතේටපත් කරගන්න දෙයක් නැති නිසා කෙලින්මම මරණානුස්සති බුද්ධානුස්සති විපස්සනා කර්මස්ථාන භාවිතයට ගන්න. එතකොට මේ මරණානුස්සතිය කියන අනුස්සතිය වැඩි යුතු අවස්ථාවක් රාගසිතක් උපදින්න තියෙනකොට අසුභානුස්සතිය වඩලා ඉවරුණු ගමන්ම මරණානුස්සතිය වඩන්න. ඒක පළවෙනි අවස්ථාව. ද්වේෂසිතක් උපදින්න තියෙනකොට මෙත්තානුස්සතිය වඩලා ඉවරුණු ගමන්ම මරණානුස්සතිය වඩන්න. ඒක දෙවෙනි අවස්ථාව. මෝහසිතක් උපදින්න තියෙනකොට කෙලින්ම මරණානුස්සතිය වඩන්න ඕනේ. ඒක තුන්වෙනි අවස්ථාව. මේ මරණානුස්සතිය වඩනවායි කියන්නේ ජීවිතං අනියතං මරණං නියතං කියලා ඔය සම්මතයෙන් අපි කවුරු අර උපත විපත කියලා සඳහන් කරන නරණය සිහිපත් කිරීම නෙමෙයි. බුද්ධ දේශනාවේ මරණානුස්සතිය කියන්නේ මේ සම්මතයෙන් මිනිසෙක් මැරෙනවායි කියලා පන්නන මරණයට වඩා එහා ගිය පරමාර්ථ ධර්මයක් බුද්ධාගම වදාළ අනුස්සතිය. මෙතනදි වෙන්නේ අනිත්‍ය අනුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජාති. දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජාති. අනත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජාති. ඔන්නෝගයි තේරුම් ගන්න. එතකොට මේ පැවැත්ම තුල Tamanට කොයිතරම් ප්‍රිය දේවල් අප්‍රිය දේවල් අරමුණු වුණත් ඒ කිසිම දෙයක් Tamanට කැමති පරිදි දිගටම නවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අනිත්‍ය. ඒ වගේමයි තමන් බලාපොරොත්තු වෙන සුවයෙන් සැපයෙන් සත්‍යයෙන් සුඛයක් ලැබලා ඒකින් කෙලවර වෙන්න පුළුවන්කමක් නැහැ. දුකෙන් කෙලවර වෙන්න දුක්ඛයි. ඒ වගේමයි කොච්චර ප්‍රිය දේවල් අප්‍රිය දේවල් තිබ්බත් ඒ කිසිම දෙයක් තමන්ගේ පාලනයේ යටතේ වශයේ යටතේ සංතකේ පාලනයේ දිගින් දිගටම පවත්වාගෙන යන්න බෑ. ඒක මොහොතක්වත් විපරිණාමයට පත් වෙනවා. මෙන්න මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං යථාවර්ති දේවුන් අරගෙන යමක් කෙරෙහි හිතේ උපත ලබන නිත්‍ය බව සුඛ බව අත්ථ බව මරන්න. මෙන්න මේ නිත්‍ය බව සුඛ බව අත්ථ බව මරන්නට වඩන අනුස්සතිය නිසායි මේ අනුස්සතියට මරණානුස්සතිය කියලා වෙන මොකක්වත් නිසා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං යථාපරිදි තේරුම් අරගෙන ඉතේ යමක් කෙරෙහි ඉපදුණු නිත්‍ය බව සුඛ බව අත්ථ බව මරා දාන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා මරණානුස්සතිය වඩනවා. මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කියන්නේ නිකන් වචන තුනක් සත්‍ය සංඥාත්මක විතරක් නෙමෙයි. මේකේ තේරුම් ගන්න යුතු පරමාර්ථ ධර්මයක්. මේ පරමාර්ථ ධර්මයේ තේරුම් ගන්නේ නැතුව අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කියන වචන තුන මෙන්නුවට ඒක මරණානුස්සතිය වැඩිම කියන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් ප්‍රායෝගිකවම අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන යමක් කෙරෙහි හිතේ උපදලා නිත්‍ය බව සුඛ බව අත්ථ බව මරා දානවා නම් ඒ පුද්ගලයා කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. නිබ්බිදා කියන தത്വයටපත් වෙනවා. කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ. විරාගා කියන தത്വයටපත් වෙනවා. කිසිම දෙයක් හිතෙන් රෝධ ගන්නෑ. නිරෝධා කියන தത്വයටපත් වෙනවා. කිසිම දෙයක් අල්ලගෙන බදාගෙන උපාදානය කරගෙන මගේ කරගෙන දිගින් දිගටම ආශාදනය කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ නැහැ. සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වෙනවා. තවදුරටත් උපාදානය කරගන්නට ඉපදෙන බැම්ම පටිය ගලවලා අයිති. පටිච්චසමුප්පාද. ඒක නිසා පින්නන්නේ මේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිච්චසමුප්පාදාය කියලා වචන හතරක් පාවිච්චි කරලා බුදුහාමුදුරුවෝ මතු කළා කියන්නේ පරමාර්ථ වශයෙන් බැලුවොත් භවෝතුලා තමන අනුසය මොන බව? රාග බව, ද්වේෂ බව, මොහ බව,
යලි නොඋපදින වශයෙන්ම සදාටම උද්ගා ගන්න අනුසය. බුද්ධානුස්සතිය. ඉතින් ඒක නිසා මේ බුද්ධානුස්සතිය කිව්වේ ඉතිපිසෝ ගාථාව කියුවේ එක නෙමෙයි. බුදුහාමුදුරුවෝ ගැන තේසා වඩන්න කියන අනුස්සතියක් නෙමෙයි. මේ තමන් තුළ පිහිවෙන රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්නට තමන් පූර්ණේ කරගත් යුතු අනුස්සතිය බුද්ධානුස්සතිය. ඒ සඳහා චේතනාන්විතව කළ යුතු කිසිවක් නැහැ. බුද්ධානුස්සතිය ඉබේම වැඩෙනවා. හැබැයි මරණානුස්සතිය නිවැරදිව වඩන පුද්ගලයේ මරණානුස්සතිය නිවැරදිව වඩන්නේ නැති පුද්ගලයේ තුල බුද්ධානුස්සතිය පූර්ණේ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කියන්නේ රාගසිතක් උපදින්න දෙනකොට අසුභානුස්සති මරණානුස්සති වඩලා බුද්ධානුස්සතියේ ඉබේ වැඩෙන බව තමන්ගේ අත්ලාන්තයේ පිරිසුදු වෙන බව අධ්‍යක් අත්විඳ ගන්න. ද්වේෂසිතක් උපදින්න දෙනකොට මිත්‍යානුස්සති මරණානුස්සති වඩලා ඒ අනුව බුද්ධානුස්සතියේ ඉබේ වැඩෙන බව තමන්ගේ අත්ලාන්තයේ පිරිසුදු වෙන බව අධ්‍යක් අත්විඳ ගන්න. මෝහසිතක් උපදින්න දෙනකොට මරණානුස්සතිය වඩලා ඒ අනුව බුද්ධානුස්සතියේ ඉබේම වැඩෙන බව අධ්‍යක් අත්විඳ තේරුම් ගන්න. ඒ අනුව රාගසිතක් උපදින්න දෙනකොට අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන පුද්ගලයා තුළ රාගානුසය රැස් වෙන්නේ නැහැ. රාගානුසය අස් වෙනවා. ද්වේෂයක් වෙනකොට මිත්‍යානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන පුද්ගලයා තුළ පටිඝානුසය රැස් වෙන්නේ නැහැ. පටිඝානුසය අස් වෙනවා. ඒ වගේමයි මෝහසිතක් උපදින්න දෙනකොට මරණානුස්සති බුද්ධානුස්සති වඩන පුද්ගලයා තුළ අවිජ්ජානුසය රැස් වෙන්නේ නැහැ. අවිජ්ජානුසය අස් වෙනවා. ඒ අනුව අකුසලයේ රැස් වෙන්නේ නැහැ. කුසලය අස් වෙනවා. කුසලස උපසම්පදා කියන தත්ත්වයට පත්. ඉතින් ඒක නිසා අපි හොඳට කල්පනා කරගන්න ඕනේ මේ රාගසිතක් උපදින්න දෙනකොට අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. ද්වේෂසිතක් උපදින්න දෙනකොට මිත්‍යානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. මෝහසිතක් උපදින්න දෙනකොට මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. දැන් එතකොට අර අනුස්සති නොවඩන අසුතවත් පුතඥාන පුද්ගලයා සංසාර ගමන පවත්වාගෙන යන ආකාරය බුදුහාමුදුරුවෝ උපමාවකින් කිව්වා වගේම මේ අනුස්සති වඩන සුතවත් ආර්ය ශ්‍රාවකයා සංසාර දුක් වලින් සදාටම සාමුලින් නිදහස් වීමත් බුදුහාමුදුරුවෝ උපමාවෙන් දැන් අර දැල් වෙන පහනට අලුතෙන් තෙල් දාන එක නවත්ත. ඒ කියන්නේ රාගාංශය අලුතෙන් එකතු කරන එක නවත්ත. දැල් වෙන පහනට අලුතෙන් තිර දාන එක නවත්ත. ඒ කියන්නේ පටිඝානුසය අලුතෙන් එකතු කරන එක නවත්ත. දැල් වෙන පහනට අලුතෙන් තෙල් තිර දාන එක නවත්ත. ඒ කියන්නේ අවිජ්ජානුසය අලුතෙන් එකතු කරන එක නවත්ත. ඒ අනුව අලුතෙන් තෙල් දාන එක නැවතුවාම අලුතෙන් තිර දාන එක නැවතුවාම එකතු කරගත්ත තෙල් තිර ඉබේම දාණය වෙලා පහන නිමිල යන්නාසේ අර අලුතෙන් තෙල් දාන එක නවත්වනවා කියන්නේ රාගානුසය වීම නවත්වනවා. අලුතෙන් තිර දාන එක නවත්වනවා කියන්නේ පටිඝානුසය වීම නවත්වනවා. අලුතෙන් තෙල් තිර දාන එක නවත්වනවා කියන්නේ අවිජ්ජානුසය වීම නවත්වනවා. එතකොට අනුසය එකතු කිරීම නවත්තන අනුසති වඩන යෝගාවචරය තුළ අලුතෙන් ඇතුළාන්තය අධ්‍යාත්මයේ විරුද්ධ වෙන්නට එක ශේෂයකින්වත් කිසිවක් එකතු වෙන්නේ නැහැ, ඉතුරු වෙන්නේ නැහැ, පොල් ගෑන්නේ නැහැ, රැස් වෙන්නේ නැහැ. ඒ අනුව ඒ පුද්ගලයා තුළ මෙතෙක් කල එකතු කරගත්ත සියලු කෙලෙස් ඉබේම විපරිණාමයටපත් වෙලා ස්වාභාවිකවම ඒ සියල්ලෙන්ම නිදහස් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව ඇතුළාන්තය අධ්‍යාත්මය අර අලුතෙන් තෙල් දාන එක නැවතු අලුතෙන් තිර දාන එක නැවතු පහන
ඉබ්බතේ තිර දාහණය වෙලා නිවි ගියාසේ තමන්ගාව මෙතෙක් කල් ක්‍රියාත්මක වෙච්ච ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන දුක් පැවැත්මම අලුතෙන් රාගාංශය අලුතෙන් පටිඝාංශය අලුතෙන් අවිද්‍යාංශය එකතු කිරීම නැවැත්වීම නිසා එකතු කරගත් කාමාශය භවආශය අවිද්‍යාශය පහව යන විපරිණාමයට පත් වෙන නිසා තමන් තුළ මෙතෙක් කල් ක්‍රියාත්මක වූ ප්‍රභවය වූ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන දුක්ඛ කන්දේම යලි නොඋපදින වශයෙන්ම සදාටම සාමුලින්ම නිවිදාස අර පහන නිවිගියාසේ කියලා බුදුහාමුදුරුවෝ තුමාවෙන් කිව්වා තීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්තා ආයතිකී භවස්මි තේකීන බීජා අවිරුද්ධිච්ඡන්දා නිබ්බන්ති දීරා යතායම් ප්‍රදීපෝ තීනං පුරාණං කියන්නේ අර අතීතයේ කරගත්ත සියලු කර්ම වලින් මිදී නිදහස් නවන්නත් සම්භවම් කියන්නේ අලුතෙන් කර්මයක් දී කර ගැනීම අලුතෙන් අනුසය දී කර ගැනීම අලුතෙන් සම්බන්ධයක් දී කර ගැනීම නැත් විරත් චිත්තායිති බවස්මින් තවදුරටත් ඉදිරියට අනුසය උපදවා ගන්න ආයතනික රටාවෙන් මේ වර්තමානයේම මිදී නිදහස් ඒ අනුව තේකීන බීජා අවිරුද්ධ මෙතෙක් කල තමන්ගේ මනෝමය කාය තුළ එකතු වුණු ගැඹුරු රැඳුණු බීජ රාග බීජ ද්වේෂ බීජ මෝහ බීජ දැන් යලි නොඋපදින වශයෙන්ම කපලා දැම්මා ආය බීජයක් හදාගන්නේ නැහැ ඒ අනුව නිබ්බන්ති දීරා යතායම් කුදී පාන නිවි යන්නාසේ අර අලුතෙන් තෙල් දාන එක තිර දාන එක නැවැත්තුව පහන දාපු තෙල් තිර දාන්නේ වෙලා නිවි යන්නාසේ අලුතෙන් රාගාංශය පටිඝාංශය අවිද්‍යාංශය එකතු වීම නැවැත්තුවාම එකතු කරගත්ත කාමාශය භවආශය අවිද්‍යාශය විපරිණාමයට පත් වෙලා ඇතුළාන්තය අධ්‍යාත්මය කෙලෙස් වලින් තොර තත්වයකට පූර්ණ වශයෙන්ම නිත්‍ය තත්වයකට පත්. ඉතින් ඒ සඳහා නිවැරදිවත් ප්‍රායෝගිකවත් ඉගෙනත්වත් සංකාරිතක් උපදින්න තේන මොහොත විදුව තේරුම් අරගෙන මෙත්තානුසුති අසුභානුසුති මරණානුසුති සුද්ධානුසුති වඩන්ඩ ඕනේ. ඉතින් ඒක නිසා අපි හඳුන්නේ මේ මෙත්තානුසුති අසුභානුසුති මරණානුසුති සුද්ධානුසුති වැඩිම දැනගෙනම කරන්න ඕන දෙයක්. යාව දිව ඥානමත්තාය පටිසති මාත්තාය කියලා බුදුහාමුදුරුවෝ දේශනා. මේක අඥානීක නොදන්නා කෙනෙකුට භාගයට දන්න කෙනෙකුට කරන්න පුළුවන්කමක් ඇති දෙයක් නෙමෙයි. ඒ සඳහා මේ වගේ පැයකින් දෙකකින් මේ කරුණු කියන්න අමාරු නිසායි අපේ මිනිස්සුම පරිනිබ්බාන ධර්මායතනයේ අපේ දෙවියන්ගේ ධර්මායතනයේ මාසිකව සත්‍යින නේවාස්තු බුදු භාවනා වැඩසටහනක් පවත්වලා මේ ත්‍රිපිටක සූත්‍ර අනුසාරයෙන්ම අනුසති වඩන්නට උපකාර වෙන මඟ හේතු විශේෂ කියා දෙන දේශනා කරන්න සාකච්ඡා කරන්නේ කැමති කෙනෙකුට පුළුවන් මේ වගේ වැඩසටහනකට ප්‍රායෝගිකවම සහසම්බන්ධ වෙලා මේ අනුසති වඩන්නට උපකාර වෙන ධර්මඥානය සුතුමේ ඥානය ලබලා ධර්ම අහලා දැනගෙන ධාරණය කරගෙන අභ්‍යාසයේ යෙදලා භාවයේගෙන සමාන්තින්ම විපරීතී බව විමුක්තිය යහපත සියලු සැනසීම සාක්ෂාත් කරගන්න. ඉතින් ඒ සඳහා සියලු දෙනාට ශක්තිය ධෛර්ය වීර්ය සාක්ෂාත් කරගන්න කියලා අපි ආශිර්වාද කරනවා. දැන් 7:45 වෙලාව අපි පොඩි වෙලාවක් දෙනවා. ඔබ කාට වූ ප්‍රශ්නයක් දෙකක් තියෙනවා නම් දැන් ආන්න පුළුවන්. බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න දීපේකට පිළිතුරු දීලා අනුමෝදන් කරලා මේ ධර්ම දේශනාවල් ගන්න සාකච්ඡාව අවසන් කරනවා. හොඳයි එහෙනම් දැන් මේ සඳහා
ගෞරවනීය ආර්යයන් වහන්සේ අපි අනුස්සති වඩන අවස්ථාවලදී සමහර වෙලාවට අපිට ඒක පස්සේ තමයි දැනගන්න වෙන්නේ මේ ඇති වෙලා තියෙන්නේ රාගයක් කියලා දේශයක් කියලා. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි කුමක් කළ යුතුද? දැන් අපිට මේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇති වෙලා සමුදය උපත ලැබලා අනුසය උපත ලැබලා ඇතුළාන්තයේ පිරුතු වුණාට පස්සේ නම් තේරෙන්නේ ඒ වෙනකොට ප්‍රමාද දෝෂයක් ඇති. බුදුහාමුදුරුවන්ගේ දේශනාව අනුව මේ සමුදය නිරෝධ කරන්නට, අනුසය අස් කරන්නට, අනුසති වඩන්නට ක්‍රියාත්මක විය යුත්තේ දැන් රාගසිතක් උපදින්නට එන බව තේරුම් අරගෙන ඒ උපදින්නට එන රාගසිත උපදින්නට නොදී අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා රාගසිත නොඋපදවා අස් කරන්න. ද්වේෂයක් උපදින්නට එන බව තේරුම් ගත්ත ගමන්ම ඒ උපදින්නට එන ද්වේෂය උපදින්නට නොදී මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා ද්වේෂය නොඋපදවා අස් කරන්න. මෝහසිතක් උපදිනා නම් ඒ උපදින්නට එන මෝහසිත උපදින්නට එන බව තේරුම් අරගෙන උපදින්නට නොදී මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා නොඋපදවා අස් කරන්න. එතකොට මේ සමුදය නිරෝධ කළ යුත්තේ කළ හැක්කේ, අනුසය අස් කළ යුත්තේ අස් කළ හැක්කේ අනුපාද නිරෝධයක් හැටියට. ඒ කියන්නේ නොඋපදවාම අස් කරන්න ඕනේ, නිරෝධ කරන්න. ඉවැද්දුවොත් ඒක ප්‍රතිපාක දෙනවා. ඒක පරිචාන් දෙන්න කර්මයක් Tamanට එකතු වෙනවා. කර්මයක් එකතු වුණොත් ඒක ගෙවන්න වෙනවා, විපාක වෙන්න දෙනවා, වැය කරන්න වෙනවා. ඒ සඳහාම නිවන ප්‍රමාද වෙනවා. ඒකයි දැන් බුද්ධ දේශනාවේ තියෙන දෙපැත්තක්. උපාද වය ධම්මිනෝ උපජ්ජිතා නිරුද්ධාන්ති කියලා දෙකක්. සමුදේ ඉපැද්දුවොත් කර්ම ශක්තියක් තුරුම වෙනවා. ඒ කර්මෙන් ගෙවන්න වෙනවා, පරිත්‍යාග දෙන්න වෙනවා, වැය කරන්න වෙනවා. ඒ සඳහා නිවන ප්‍රමාද වෙනවා. මේක තේරුම් ගත්ත පුද්ගලයා සමුදේ උපදින්නට එන අවස්ථාව නිවැරදිව තේරුම් අරගෙන අර උපාද වය ධම්මිනෝ කියන පැත්තට අහු වෙන්නේ නැතුව උපජ්ජිතා නිරුද්ධාන්ති කියන සමුදය නිරෝධ කළ යුතු බව, නිරෝධ කළ හැකි බව තේරුම් අරගෙන සමුදය අනුපාද නිරෝධයෙන්ම නිරෝධ කරන්නට අනුසති වඩනවා. එතකොට අර සමුදය ඉපදුනා නම් අනුසය හැටියට යමක් එකතු වුණා නම් දැන් ඒක ආශය හැටියට තැන්පත් වෙනවා. දැන් ඒ සඳහා කළ හැකි දෙයක් දැන් ඒක වැඩේ වෙලා ඉන්නවා. එතකොට අනුස්සති වැඩි යුත්තේ වැඩි හැක්කේ සමුදය උපදින්නට එන අවස්ථාවේ සමුදය උපදින්නට නොදී අනුස්සති වඩලා සමුදය නිරෝධ කරනවා. අනුසය උපදින්නට එන අවස්ථාවේ අනුසය එකතු වෙන්නට නොදී අනුස්සති වඩලා අනුසය අස් කරනවා. එහෙම කළොත් අන්න ඒක ප්‍රායෝගිකවම ඇතුළාන්තයේ පිරිසිදු වෙන්න උපකාර වෙනවා. සමුදය උපදිනාට පස්සේ නම් මේක කරන්න හදන්නේ ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. සමුදය ඉපදුනොත් ඒක වැය කරන්න වෙනවා. ඒ සඳහාම නිවන ප්‍රමාද වෙනවා. මේ දෙපැත්තම හොඳට තේරුම් ගන්න ඕනේ. උපාද වය ධම්මිනෝ කිව්වොත් සසර, උපජ්ජිතා නිරුද්ධාන්ති කිව්වොත් නිවන. අරුණ මහසත් තව ප්‍රශ්නයක් තියෙනවා. අපි අදින්දදී සිහින දකිනකොට මේකෙන් අපිට රාග අංශයක් හෝ ද්වේෂ අංශයක් උපදින්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපි අර නිින්ද නොනින්ද අතර සිටින නිසා ඒකෙදී මගේ හැරෙන්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් හොඳට තේරුම් ගන්න ඕන දැන් මේ නිින්දේ ගුණත් ඔය ඉන්න කෙනිලා රාගය, ද්වේෂය, මෝහය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධකම, විරෝධය, අරවා මේවා හැම කෙලෙසයක්ම එන්න පුළුවන්. එතකොට මේ නිින්දේදී මේ වගේ හීනයක් වෙනිලා රාගය, ද්වේෂය, මෝහය උපදින්නේ
අර තමන්ගේ මන ආයතනයේට ධම්මායතනයක් පටිච්ච වෙනවා. කැමැතින් දැන් මනට එන ධම්මාරම්මණය තමයි ඉන්නයක් ඇටියට පේන්නේ. එතකොට දැන් මිනිස්සේ කැටියට ඔබ දවසේ අවදියෙන් ඉන්න දවස පුරාම උදේ ඉඳන්ම මේ මන ආයතනය හරහා උපදින්නට එන සමුදය එතනදීම උපදින්නට එන සමුදය එතනදීම නිරෝධ කළා නම් එතනදීම උපදින්නට එන අනුසය එතනදීම නොඋපදවා අස්කලා නම් උදේ ඉඳලා දවල් වෙනකොට අවස් වෙනකොට රැ බෝ වේගෙන එනකොට ඔබ කීපයක්ම කර්මස්ථාන කරලා ඔබේ මන ආයතනය මනීන්ද්‍රිය හැටියට ඉන්ද්‍රිය සම්මතයේ පීඨන ස්වභාවයකට පත් වෙනස්. එතකොට මනීන්ද්‍රිය මතු කරගත්තා නම් අර හීනේදී විලුත් වෙන්නේ එනකොටම මනීන්ද්‍රිය බල ගැන්විලා හීනේ තුලම අනුසති වඩ. එහෙම නැත්නම් එක මොහොතකින් ඉන්නේ අවදි වෙනවා අවදි වුණ ගමන් අනුසති වඩ. ඒක නිසා දැන් ඔය වගේ හීනයකදී වෙනදී නවත්ත ගන්න අර දවස පුරාම මනීන්ද්‍රිය සංවරව තියෙනවා. දවස පුරාම මනීන්ද්‍රිය සංවරවන අනුසති වල පුරුදු කරගත්තේ පදම් කරගත්තේ අර හීනේදී උනත් විසුද්ධ දර්ශනයක් පේනකොටම මනීන්ද්‍රිය බල ගැන්විලා හීනේදී මේක සම්දේ නිරෝධ වෙනවා. නැත්නම් හීනේදීම තමන්ගේ හිත විරුද්ධ වෙන්නට කලින් ධර්මතාවයෙන් ඇහැරිලා වහාම අනුසති වල සම්දේ නිරෝධ. ඒක ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියන ධර්මතාවයට අදාළව සිද්ධ වෙන දේ. උපවාසයට නිරෝධී ස්වාමීන් වහන්සේ සංඛාර මනස්කාර දෙක පොඩ්ඩක් මොකක්ද සංඛාර මානසිකාර ඒ දෙක මානසිකාර කියන්නේ යමක් මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම කියන එක දැන් හැම මෙනෙහි කිරීමක්ම සංකාරයක් වෙන්නේ නැහැ. නිවනට උපකාර වෙන යෝනිසෝ මනසිකාරයකුත් තියෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් සංකාර කරන්නේ නැහැ. සංකාර නිරෝධ නිවන වහන අයෝනිසෝ මනසිකාරයකුත් තියෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් නියත වශයෙන්ම ඒ පිළිබඳ සංකාර කරනවා. ඒතකොට සංකාර කිව්වේ රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් යමක් ඉවතු කර ගන්නට උදවා ගන්නට රැස් කර ගන්නට සංජීතනා පවත්වමින් ක්‍රියාත්මක වෙන සිත. නමුත් මනසිකාර කිව්වහම ඒක සංකාර සහගත වෙන්නත් පුළුවන්. සංකාරයක් නැති අභ්‍යාගත චිත්තකින් කරන මනසිකාරයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිවනට උපකාර වෙන යෝනිසෝ මනසිකාරයක් වෙන්නත් අදුක්කම අසුඛ වේදනාව කියන එක පැහැදිලි කරන්න. දැන් මේ අදුක්කම සුඛ වේදනා අදුක්කම සුඛ වේදනාව කියන එක මේකේ තියෙන්නේ අදුක්කම් අසුඛම් අදුක්කම අසුඛ මේ සැප දුක දෙකම දෝලණය වෙනවා කියන එකයි අදුක්කම අසුඛ කියන්නේ. මේක දැන් මේ සම්මත බුද්ධ ආගමේ උගන්වන්නේ සැපත් නැති දුකත් නැති උපේක්ෂා වේදනාව. එහෙම වේදනාවක් බුද්ධ දේශනාවේ නැහැ. මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ සුඛ වේදනාව සැපවත් දැනෙනවා පුද්ගලයෙකුට, දුක් වේදනාව දුකක්සේ දැනෙනවා. ඒ දෙකම සුඛ දුක්ඛ. මේ සුඛ දුක්ඛ දෝලණය වෙන වේදනාව
අදුක්කම සුඛ වේදනා. දැන් අපි බැලුවොත් මේ අදුක්කම සුඛ වේදනාවකට උදාහරණයක් ගන්න. අපි හිතමු දැන් යම් ආකාරයකට ඔන්න සල්ලි කීයක් හරි අරගෙන අයිස්ක්‍රීම් එකක් අන්න ඉතිලා කඩේට ගිහින් අයිස්ක්‍රීම් එකක් ඉල්ලනවා. හැබැයි ඔබ ඉල්ලන්නේ වැනිලා අයිස්ක්‍රීම්. ඔබ ගොඩක් චොකලට් අයිස්ක්‍රීම් කන්න කැමති නෑ කියලා හිතමු. වැනිලා අයිස්ක්‍රීම් කන්න කැමති. දැන් අයිස්ක්‍රීම් කන්න ඉතේ කැමැත්තක් තියෙනවා. වැනිලා අයිස්ක්‍රීම් කන්න ලොකු කැමැත්තක් තියෙනවා. අයිස්ක්‍රීම් කන්න කැමැත්තක් තියෙනවා. චොකලට් අයිස්ක්‍රීම් කන්න පොඩි අකමැත්තක් තියෙනවා. දැන් මම මේ කියපු වචන ටික හොඳට තේරුම් ගන්න. අයිස්ක්‍රීම් කන්න කැමැත්තක්, වැනිලා අයිස්ක්‍රීම් කන්න ලොකු කැමැත්තක්, අයිස්ක්‍රීම් කන්න කැමැත්තක් තියෙනවා. හැබැයි චොකලට් අයිස්ක්‍රීම් කන්න එච්චර ලොකු කැමැත්තක් නැහැ, අකමැත්තක්. දැන් සල්ලි අරන් ගිහිල්ලා කඩේ මුදලාලිකින් වැනිලා අයිස්ක්‍රීම් ඉල්ල. වැනිලා අයිස්ක්‍රීම් දැන් අයිස්ක්‍රීම් කන්න බලාගෙනමයි කඩේට මුදලාලි කියනවා වැනිලා අයිස්ක්‍රීම් ඉවරයි. චොකලට් විතරයි දෙන්න දෙපා කියලා. දැන් අර අයිස්ක්‍රීම් කන්න කැමැත්ත තියෙන නිසා චොකලට් අයිස්ක්‍රීම් එක කියලා ගන්න. හැබැයි ගත්තට සංසන්දනයක යෙදෙන. තියෙන්න තිබ්බේ මොනවද? බලාපොරොත්තු වෙන්නේ මොනවද? වැනිලා. ලැබුණේ මොනවද? වැනිලා තිබ්බා නම් හොඳයි. ඉතින් චොකලට් තමයි ලැබුණේ. ඉතින් කරන්න දෙයක් නැහැ කියලා සංසන්දනය කරලා මනලා අදුක්කම සුඛ වේදනාවක් හදාගන්න. දැන් මේ අදුක්කම සුඛ වේදනාව මනමන ආස්වාදනය කරනකොට සමහර විටක ද්වේෂයෙන් කෙලවර වෙන්නත් පුළුවන්. ද්වේෂයෙන් කෙලවර වෙන්නත් පුළුවන්. වැනිලා අයිස්ක්‍රීම් එකක් ගන්න නැති කඩවල මොකටද ඔය ඇදලා තියාගෙන ඉඳලා කියලා අර කඩේ ගැන ද්වේෂයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අර වැනිලා අයිස්ක්‍රීම් එක ටිකක් හිතුවට වඩා රසයි වගේ නම් නෙමෙයි චොකලට් අයිස්ක්‍රීම් එක හිතුවට වඩා රසයි වගේ නම් ආයෙ අර අදුක්කම සුඛ වේදනාවෙන් මනලා මම හිතාගෙන හිටියට වඩා මේවත් රහයි කියලා සුඛ වේදනාවේ අන්තයට යන්නත් මේක නිසා සුඛ වේදනාවේ අන්තයට කියොත් ඒක සුඛ වේදනාවක් බවට පත් වෙනවා. රාගාංශය උපදව ගන්නවා ආස්වාදනය කරනවා. දුක් වේදනාවේ අන්තයට කියොත් ඒක විඳව ආස්වාදනය කරලා පටිඝාංශය උපදව ගන්නවා. ඔය දෙක අතර දෝලණය වෙමින් සංචේතනා කරතුොත් අදුක්කම සුඛ වේදනාව මනමන ආස්වාදනය කරලා අවිජ්ජානුසය. දැන් අනුස්සති වඩන පුද්ගලයා සුඛ වේදනාව පිනවා ආස්වාදනය කරන්නේ නැහැ. අසුභානුසති, මරණානුසති, දුක්ඛානුසති දුක් වේදනාව විඳවා ආස්වාදනය කරන්නේ නැහැ. මෙත්තානුසති, මරණානුසති, දුක්ඛානුසති අදුක්කම සුඛ වේදනාව මනමන ආස්වාදනය කරන්නේ නැහැ. මරණානුසති, දුක්ඛානුසති ඒ අනුවේ පුද්ගලයා වේදනාව විඳිනවා. හැබැයි ඇතුළාන්තය අධ්‍යාත්මය පිළිපු කරගන්නේ නැහැ, ආස්වාදනය කරන්නේ නැති නිසා. ඒකයි තේරුම් ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉතින් සාමාන්‍ය වැඩවිතරකදී ගාථාවක් කියනවා පාංශකෝලේ දෙනකොට. පච්චිත්තා නිරුද්ධන්ති කියලා එතන සඳහන් වෙන්නේ. උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති. දැන් අනුස්සති වැඩුවේ නැත්නම් මොකද වෙන්නේ? උපාද වය ධම්ම. කර්ම ශක්තියක් උපදිනවා විපාක හැටියට වැය කරනවා. අනුස්සති වැඩුවොත් උපජ්ජිත්වා නිරුද්ධන්ති. උපදින්න දෙන සමුදය නොඋපදවා නිරෝධ කරනවා කියන එකයි උපජ්ජිත්වා නිරුද්ධන්ති. එහෙම කළොත් තේසං රූප සම්මු සුඛ එක ප්‍රතිපල. තේසං කියනවා රාගය, ද්වේෂය,
රූප සමෝ කියන්නේ යලි නොඋපදින වශයෙන් උදුරාස් කිරීමෙන් සුඛෝ කියන්නේ නිවන් මාර්ග බල සාක්ෂාත් නිබ්බානම් පරමංසුකම් කියන එකමයි තේසම් රූප සම්මෝසුකෝ කියලා තවත් වචන වලින් කියලා. එතනත් කියවෙන්නේ ස්වාමීන් වහන්සේ අනුපාද නිරෝධය තමයි උපදිත්වා නිරුද්ධය. හොඳයි එහෙනම් අපි දැන් මෙතකින් අවසන් කරනවා. අවසානයේ යුතුයකම් සහ වගකීම හැටියට ඔබ සියලු දෙනාගේ නම් සංසාරගතව පරම්පරාගතව නියපරලෝකීය බොහෝ ඥාතිත මිත්‍රාදීන් දෙවි දේවතාවුන් භූතයන් ප්‍රේතයන් ආදී පරිදත් උපජීවීන් ඔබ පින් අනුමෝදන් කරන තෙක්නොලොජියෙන් බලාගෙන ඉන්න ඇති ඒ සියලු දෙනා කෙරෙහි අනුකම්පා සහගත සිතක් ඇතුව සියලු දෙවියන් සියලු භූතයන් සියලු ඥාතීන් සියලු ප්‍රේතයන් සියලු පරිදත් උපජීවීන් සියලු සත්‍යයන් කැපකොට පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා උපනිශ්‍රය වේවා හේතු වාසනා ඒ වගේම වසර 93ක් ආයු වර්ගා පරිලෝකපත් වූ ජී.ඒ. විමලාවතී මෑණියන්ගේ එමස් පූර්ණ පින්තුම වෙනුවෙන් සහ මීට වසර 20කට පෙර මේ පරිලෝකීය වික්ටර් පෙරේරා පියාණන් නිවන් ධර්ම දේශනාවක් කරලා තුන්සිත පහදවාගෙන පින් අනුමෝදන් කරන්නට ඔබ අපසියලු දෙනා මේ අවස්ථාව යොදා ගන්නවා. ඒ අනුව මේ මවටත් ඒ පියාණන්ට කැපකොට පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. කැපකොට පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. කැපකොට පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ සියලු ඥාති මිත්‍රාදීන් සතර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා උපනිශ්‍රය වේවා හේතු වාසනා. ඒ වගේම කුමුදු සමන්ත පුතණුවන් ජෙසිකා ශාමන් දුව ඒ වගේම විසංකා ශාමී දේවී යන අය විසින් සිදු කරනු ලබන මේ ධර්ම දානමය පින්කම මුල් කොටගෙන ජනිත වන්නා වූ සියලු පුණ්‍ය සම්භාරයන් මේ මවට සහ පියාණන්ට අනුමෝදන් කිරීමත් සංසාරගත පරම්පරාගත සියලු ඥාති මිත්‍රාදීන්ට කටයුතු අනුමෝදන් කිරීමත් ඒ වගේම ගමේ විහාරස්ථානයේ වැඩ වාසය කළ අපවත් වී වදාළ ඒ කුමාරිකේ සුබෝධානන්ද ලෝකවාංගුලන්ට පින්දීලා පින්පාවලා පින් අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සසර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා උපනිශ්‍රය වේවා හේතු වාසනා. මේ ගාථාවන් කියලා කියනවා. එත්තාවතා සම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා සම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදම් ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාන පත්‍තියා. රයිසිරුන් දනාපි ආපතක් වේවා සත්‍යක් වේවා ශාන්තියක් වේවා ධම්මානුධම්ම පටිපදාවේ ඇසී චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කර ගන්නතුම මේ සියලු දාන කර්ම කාරණා ඔබ සමග මුදා වේවා උපනිශ්‍රය වේවා හේතු වාසනා වේවා.